තෙරුවන් සරණයි. මේක ඇත්තටම කොයි වගේද කිව්වොත් මේ සම්මාදිට්ඨිය කියන මේ නුවණ මේක අවබෝධයක්. ඒ අවබෝධය යමකින් පෙන්වන්නට බෑ. මේක ඇත්තටම වචනයෙන් කොච්චර කිව්වත් මේක වචනයෙන් කියන්නට බෑ. පැහැදිලිද? මේ පවුරක්. ඒක තරණය කරන්නට ඕන ඔබමයි. මේකත් මේ තමන්ගේ ලෝකේම කතාවක්. තේනේ? මේක තමන්ගේ ලෝකේ කතාවක්. ඒ කතාව හරියට කොයි වගේද කිව්වොත් එක මේ මොහොතේ ගහන ෂොට් එකකට මැවෙන්නා වූ ලෝකය. මේ මොහොතේ ගහන ෂොට් එකට මැවෙන්නා වූ ලෝකේ තමයි අපිට පේනවා කියන්නේ. ඇහෙනවා කියන්නේ. ඒ ෂොට් එකේ පවර් එකට තමයි, ඒ වේගයට තමයි මේ පේනවා, ඇහෙනවා, දැනෙනවා කියලා කියන්නේ. පේනවා, ඇහෙනවා, ගඳ සුවඳ කියලා කියන්නේ. මේ ගහන ෂොට් එකට, ඒ වදින ෂොට් එකට තමයි අපිට මේ බාහිර කියලා පේන්නේ. පැහැදිලිද? මේ ඇති කල්ලි මේ වෙයි. අන්න ඒ කතාවයි මේ කියන්නේ. ඔන්න ඔය කතාව වචනෙන් කියන්න බෑ. මෙතෙන් අපි මතු කරලා පෙන්නන දේ ඔබ නුවණින් දකින්නට ඕන. තේනේ? තියෙන නිසා පේනවා නෙවෙයි. හිතන නිසා පේනවා. ඒ හිත කියන්නේ ෂොට් එකක්. ඒ ෂොට් එකට තමයි ඔබට මේ පුටුව කියලා පේන්නේ. ඒ ෂොට් එකේ කම්පනය. ඒ ෂොට් එකේ පවර් එක. පැහැදිලිද? හරියට අර දැන් ලී කෝටුවක් අරගෙන හයියෙන් දැන් ඕක කරකවන්න මොකද වෙන්නේ? කෝටුවක් පේන්නේ නැහැ නේද? ඒ පවර් එකට මොකද්ද මැවෙන්නේ? රවුමක්. ඒ පවර් එකට මැවෙන්නේ මොකද්ද? රවුමක්. තේරෙන්නේ? අන්න ඒ වගේ තමයි. මොකද්ද? එතකොට මේ කෝටුවේම ප්‍රතිබිම්බේ නේද මේ එළිය විදියට ඒ කෝටුවට පේන්නේ. අන්න ඒ වගේ තමයි. ඔබට තියෙන නිසා පේනවා නෙවෙයි. ඔබගේම බිම්බය නැත්තම් ප්‍රතිබිම්බය. ඒ ප්‍රතිබිම්බය තමයි ඔබට මේ බාහිර මේ ගහකොළ පේනවා, මේ මිනිස්සු පේනවා, වාහන පේනවා කියලා ඔබට පේන්නේ. ඔබගේම ප්‍රතිබිම්බය. ඒ ෂොට් එකේ පවර් එක. තේරුණාද? ඒ ෂොට් එකේ පවර් එක. ඒක මම තව ටිකක් ඔබට සරල කළොත් දැන් මේ හිතන්නකෝ. දැන් අපි බෙරේකට තට්ටු කරනවා. තට්ටු කළාට පස්සේ එතනම වෙන කතාව මොකද්ද? අන්න හරි. මොකද්ද? එතනම වෙන කතාව තමයි ඇහෙනවා කියන කතාව. මම ඔබට කියනවා තට්ටු කරන්නේ නැතුව ඇහිම ගන්න කියලා. තට්ටු කරන්නේ නැතුව අර හඬ ගන්න පුළුවන්ද? තට්ටු කරන්නේ නැතුව හඬ ගන්න බෑ. ඒ ගහව ෂොට් එකේ ඵලයක් නේද ඇහෙනවා කියන්නේ. එහෙනම් ෂොට් එකේ ඵලය තමයි මොකද්ද? ඇහෙනවා කියන ඵලය. පැහැදිලිද? අන්න ඒකයි. ඔබට මේ වර්තමානයේ මේ පේනවා කියලා කියන්නේ ඔබ මේ මොහොතේ ගහන ෂොට් එකේ ඵලය. එතකොට ඇත්තටම ඔබට අර දැන් බෙරේට තට්ටු කරාට පස්සේ එතනම කතාව තමයි මොකද්ද? ඇහෙනවා කියන කතාව. ඒ ඇහෙනවා කියන කතාව ඒ පැත්තට දාන්න මේ වර්තමානයේ මේ ගහ පේනවා කියන එක. මේ පුටුව පේනවා. අම්මා තාත්තා. එතකොට ඔබට පැහැදිලි වෙයි තියෙන නිසා මම දකින්නවාද
ඒ ෂොට් එක නිසා තියෙනවා වගේ පේනවාද? ඒ ෂොට් එක නිසා තියෙනවා වගේ පේනවා. එතකොට ඇත්තට දැන් වර්තමානයකට ඇවිල්ලාද? වර්තමානයක හිතලාද? නිස්සතෝ නිච්චීවෝ ශුන්‍යෝ ස්වභාවය මොකද්ද? ශුන්‍යයි. පැහැදිලිද? ස්වභාවය මොකද්ද? ශුන්‍යතයි. ස්වභාවයෙන් නිහඬ බවක්, හිස් බවක්. පැහැදිලිද? ස්වභාවයෙන්ම හරියට ශුන්‍යාගාරයක් වගේ. අන්න ඒකයි ශුන්‍යාගාරගතෝවා. ඒ විදියට යම් උපමාවක් තියලා තියෙනවානේ. අන්න ඒකයි. මේක මහා ශූන්‍ය භූමියක්. ඔබට මේක මතු වුණාට පසුව ඇත්තට මේක තමන් තුළින් මතු කරගන්නට ඕන. පැහැදිලිද? මේ ඔක්කොම වචන එතනින් මතු කරලා දෙන්නේ මොකද්ද? අන්නේ හැඟීම ඔබ දකින්න දක්ෂ විය යුතුයි. ඔබ දක්ෂ වෙන්නට ඕන. තේරුණාද? ඇත්තට අර ලීය දැන් ඔබට මේ වර්තමානයේ කැරකෙවෙනවා පේනවා. ඔබට කැරකැවීමක්ද පේන්නේ ලීයද පේන්නේ? එන සිත ප්‍රදේශකස් වෙලා නැහැ. එන වර්තමානයක ඇහැ රූපය සමුදය කරලා පෙන්නවා. සකස් වුණ බවට පෙන්නවා. ඇත්තට සකස් වුණ බවට පෙන්නලාද? එහෙම සකස් වුණ බවටවත් පෙන්නලා නෑ නේද? එහෙම සකස් වුණ බවට පෙන්නවා කියලත් ඔබ හිතාගෙන ඉන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. පැහැදිලිද? කැරකැවීම පෙනෙන්නේ නැහැ. ඔබට හිතන දේ දකින්නට බෑ. දකින දේ අල්ලන්නට බෑ. අල්ලන දේ විඳින්නට බෑ. පැහැදිලිද? ඒ මොහොතේ ඒ ෂොට් එක වදින මොහොතේ දැනෙනවා. වදින මොහොතේ දැනෙනවා. දැනෙන නිසා ඔබට පෙනෙනවා. පෙනෙන නිසා හිතනවා මට පේනවා කියලා. මේ බාහිර දෙයක් පේන්නේ කියලා. ඇත්තට ඔබගේම ප්‍රතිබිම්බය තමයි මේ බිත්තිය පේනවා කියන්නේ. තේරුණාද? ඔබගේම කණ්ණාඩිය. ඔබ කණ්ණාඩිය මූණ බලනවා. ඔබ කණ්ණාඩිය මූණ බලනකොට ඔබට ඔබව පේන්නේ දැන් බාහිර නේද? බාහිර. එතකොට මේ පුටුව පේන්නේ ඔබට බාහිර. එතකොට පේන දෙයට සාපේක්ෂව බැලුවොත් දෙකම එකයි නේද? දෙකම එකයි. එතකොට පෙනීම මායාවක්. නම් ඔබගේ දැන් මේ අත කියලා පේන්නේ කොහෙන්ද? ඒ බාහිරයි. එතකොට පෙනීම මායාවක්. එතකොට ඔබ දැකලා තියෙනවද? ඔබ දැකලා නැහැ. ඔබට ඔබව අහු වෙලා නැහැ. තේරුණාද? අන්න එතනයි ආර්ය උපේක්ෂාව. ඔන්න ඔය කියන තැන ප්‍රත්‍යස්ස වෙන්නට ඕන. ඔතන හරියට ප්‍රත්‍යස්ස වුණ තැන එතන තමයි තේරෙන්නේ. අන්න එතන තමයි මොකද්ද? ආර්ය උපේක්ෂාව. උපේක්ෂාව. තේරෙන්නේ. එයයි සම්මා දිට්ඨිය කියන්නේ. ඇත නැත කියන මෙන්න මේ දෘෂ්ටි වලින් තොරව මොකද්ද පවතින්නේ? මොකද්ද වත් කියනවත් බව ගැන කතා කළ නොහැකි.
අනේ සම්මා දිට්ඨිය. තේරෙනවද? දැන් අර බෙරේට තට්ටු කරනකොට හඬ කියන එක තිබුණාද සකස් වුණාද? හඬ කියන එක සකස් වුණා විද්‍යාමාන වුණා. එහෙනම් ඇහැ උපදින ධර්මයක් කිව්වේ ඒකයි. උපදින. රූපේ උපදින. කන සද්ද උපදින. තියෙන දෙයන්නේ මේ ෂොට් එකට මැවෙන්නා වූ දේ තමයි ඔබ මේ බාහිර කියලා දකින්නේ. ඒ ෂොට් එකේ ඵලය මේ ඇති කල්ලි මේ වෙයි. තේන මේ සකස් නොවීමෙන් මෙය සකස් නොවේ. අන්න ඒකයි. එතකොට ඇත්තට වර්තමානය ඔබ ඇත්තටම ගහකොළ ඉරහඳ කියන එක දැකලද? පැහැදිලිද? ඇත්තටම හිස් බවක් නේද? නිහඬ බව. ඔබට මෙහෙම එකක් දැනෙන්නේ නැද්ද? දැන් මේ පිරිසක් දෙක දැන් කතා කරනවානේ. ඒ කතා කරන මොහොත තාම ඇවිල්ලා නැහැ. නිකන් නිහඬ බවක් ඒ ඇහෙනවා. හැබැයි ඒ තුල ඔබ සියුම් ස්වභාවයක් ඔබට දැනෙන්නේ නැද්ද? නිකන් නිහඬ බවක්. තේනේ? නිහඬ බවක්. අන්නේ කියන තැනක් ගැන මේ විස්තර කරන්නේ. ඒක වචනේ විස්තර කරන්නට බෑ. තේනේ? ඔබ හිතන දෙයක් ඔබ කවදාකවත් අත්දැකලා නැහැ. පැහැදිලිද? පේන බවට සිත සකස් වෙනවාද? ඇත්තට පේන බවට සිත සකස් වෙලාම නැද්ද? පේන බවට සිතක් සකස් වෙලාම නැහැ. මේ ඔක්කොම කතන්දරේ ඔබට මේක ප්‍රත්‍යක්ෂ නැති නිසා. ඒකයි අවිද්‍යාව කියන්නේ. පැහැදිලිද? මේක මේ හේතු ප්‍රත්‍ය කතාවක් කියන්නේ. මොකක්ද හේතුව? ඒ ෂොට් එක වදින්නේ අවිද්‍යාව නිසා. අන්න හේතුව අවිද්‍යාව. ඒ ෂොට් එක වදින්නේ අවිද්‍යාව නිසා. ඒ ෂොට් එකට මැවෙන්නා වූ දේ තමයි මේ පේනවා කියන්නේ. ඇහෙනවා කියන්නේ. තේන ඒ ෂොට් එකේ ඵලය. ඒකයි ඇහැට රූප සම්බන්ධ නැහැ. රූපය ඇහැට සම්බන්ධ නැහැ. තේන භාගතුන් වහන්සේ ඒ විදිහට විස්තර කරනවා නේ. ඇහැට රූප සංයෝජන නොවේ. රූපය ඇහැට සංයෝජන නොවේ. කනට ශබ්ද සංයෝජන නොවේ. ශබ්ද කනට සංයෝජන නොවේ. තේරෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? මේ දේවල් මොකද්ද? මේ ෂොට් එක නිසා මැවෙන්නා වූ දෙයක්. මිසක් ඇත්තටම තිබුණා වූ දෙයක් නෙවෙයි. මම කියලා හඳුනාගන්නේ මේ මමය. මේ මමය කියලා හඳුනාගන්නේ ඒ ෂොට් එකට. ඒ ෂොට් එකට තමයි ඔබ මම කියලා හඳුනගන්නේ. අන්න ඒක තමයි මෙනෙහි වීම කියන්නේ. මඤ්ඤණාව. මම කියලා හඳුනගන්නේ ඒ මඤ්ඤණාවෙන්. හරිද? අන්න ඒකයි. මැවෙන්නා වූ දෙයක්. එතකොට මැවීම කියලා කියන්නේ මොකද්ද? ඇත්තක්ද? බොරුවක්. එතකොට ඇවිල්ලාම නෑ නේද? ඇවිල්ලාම නෑ. පේනවා කියන මොහොත ඇවිල්ලා නැහැ. ඇහෙනවා කියන මොහොත ඇවිල්ලා නැහැ.
ගන්ධ රස ස්පර්ශ කියන මොහොතක් ඇවිල්ලා නැහැ. ඔබට වර්තමානයකට එන්නට බෑ. ඔබ වර්තමානයක හිතන්නට බෑ. හැබැයි නෑ කියන එක අන්දයක් නෙමෙයි මේ කියන්නේ. සම්මතේ කටයුතු කරනවා. මොකද්ද? සම්මතේ හිතනවා. මොකද්ද? පුටුව කියලා හිතනවා. හැබැයි එතන උපාදානයක් නැහැ. එතන තණ්හාවක් නැහැ. උපාදාන නිරෝධයි. තණ්හා නිරෝධයි. පැහැදිලිද? සම්මතේ කටයුතු කරනවා. නැත කියන අන්තයක් නෙවෙයි මේ කියන්නේ. පුටුව නැහැ කියන්නේ නේ. හැබැයි වර්තමානයේ පුටුව කියන මොහොත සකස් වෙලා නැහැ කියන මේ නුවණ. තේරෙනවද? දැන් මේ පොඩි දරුවට දැන් ඔය පොඩි දරුවා ඉන්නවා. දැන් මේ පොඩි දරුවට ඔය උතන ඔය මේසේ තියනවද නැද්ද? දැන් අන්න අර දැන් පොඩි දරුවා දැන් මේසේ අල්ලනවනේ. දැන් ඇත්තට ඔය දරුවට උතන මේසේ තියනවද නැද්ද? නෑ කියන්නත් බෑ නේද? ඇත කියන්නත් බෑ. එහෙනම් පෙබාස්වරයි. අන්න ඒ කියන මොහොතට ඔය කියන උපමාවට ඔබ ගිහිල්ලා බලන්න. අන්න වර්තමානයේ ශුන්‍යතයි. අන්න ඒ කියන අවබෝධයට උපත් වෙනවා. මෙතන සත්ව බවක් නැහැ. මෙතන අසත්ව බවක් තියෙනවා. ඔබ සත්‍යයක් විශ්ින් නිවනක් දකින්නට යනවා. හරියට කොයි වගේද ගේම් එකක්. ගේම් ගහලා තියෙනවනේ ගේම්. අන්න ඒ ගේම් එකක් වගේ. ඒ ෂොට් එක නිසා ගේම් එකක් ප්ලේ වෙනවා කියලා ඔබ දකිනවා. ඇත්තට ප්ලේ වීමක් වෙලා නැහැ නේද? එහෙම ප්ලේ වීමක් වෙලා නැහැ. අන්න ඒ වගේ තමයි මේ ඔබ මේ අත්දකින්න මේ කතන්දරය. අන්න ඒ වගේ එකක්. පැහැදිලිද? ඉතින් ඔබ හොඳින් ගවේෂණාත්මක ඔබ තුළින් මේක මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න, ඔබ දකින්න උත්සාහවන්ත වෙන්න තව තවත්. අපි තව දුරටත් ඔබත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන දහම් ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපත පිණිසම හේතු වේවා.